කැපිටල් අලයන්ස් ආයතනය වෙතින් ආයෝජකයන්ට ගෙනෙන සුභ ආරංචියක් ගැන දැනුවත් කරන්න තමයි අද අපි ඔබ වෙතට මෙම වීඩියෝ එක රැගෙන එන්නේ. ඉතින් කැපිටල් අලයන්ස් හෝල්ඩින්ග්ස් ආයතනයේ මූලික කොටස් නිකුතුව නැත්නම් IPO එක පිළිබඳ සමාජ මාධ්‍ය ඇතුළුව අනිකුත් මාධ්‍යයන් හරහා දැනටමත් ප්‍රචලිත වෙලා තියෙනවා. ඉතින් අපි මෙම නිකුතුවේ තිබෙන ප්‍රධානතම කරුණු කිහිපයක් දැන් බලමු. සමස්තයක් වශයෙන් සමාගමේ වටිනාකම වන රුපියල් බිලියන 20.7න් 7.6% කොටස්. ඒ කියන්නේ නිකුතුවේ මුළු වටිනාකම රුපියල් බිලියන 1.6ක් වන ප්‍රමාණයක් මහ ජනතාවට නිකුත් කරනවා. ඉතින් ආරම්භක දිනයේදී මෙම කොටසක මිල වන්නේ රුපියල් 10ක්. අප දන්නා ලෙස සමාගමකට ආයෝජන රැස් කිරීමට ඇති මාර්ග කිහිපයකින් ඇති ප්‍රධාන ක්‍රමයක් තමයි මූලික කොටස් නිකුතුවක් කියන්නේ. අපි දැන් බලමු කැපිටල් අලයන්ස් ආයතනය එහි මූලික කොටස් නිකුතුවෙන් රැස් කරන ආයෝජනයන් හසුරුවන්නේ කොහොමද කියලා. කැපිටල් අලයන්ස් කියන්නේ වසර 25ක් කාලය තුළ ශ්‍රී ලංකාව තුළ ගොඩනැගුණු නොයෙකුත් ආයෝජන අංශවලින් සවිමත් වූ අත්තිවාරමක් ඇති සමාගමක්. එහි ජාත්‍යන්තර මූලික වෙළඳපොළ වෙත පිවිසීමට මූලික අඩිතාලම යෙදුවේ 2021 අවුරුද්දේ කැල් බංග්ලාදේශ ආයතනය ස්ථාපිත කිරීමත් මගින්. ඉතින් මෙම අඩිතාලමත් සමග ඇති ඊළඟ පියවර කැපිටල් අලයන්ස් ආයතනයේ දැක්ම කෙන්යාවේ ස්ථාපිත කිරීමයි. ඉන්පසු රටවල් කිහිපයකටද ව්‍යාප්ත වීමට අප බලාපොරොත්තු වෙනවා. ඉතින් දල වශයෙන් රුපියල් බිලියන 750ක් වන මෙම නිකුතුවෙන් විශාල ප්‍රමාණයක් මෙලෙස සමාගමේ ජාත්‍යන්තර ව්‍යාප්තිය සඳහා යොදා ගන්නට බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව තවත් රුපියල මිලියන 375ක ප්‍රමාණයක් කැපිටල් අලයන්ස් ආයතනයේ බ්‍රෝකර් ක්‍රෙඩිට් බුක් එක ගොඩනැගීම සඳහා භාවිතා කිරීමට බලාපොරොත්තු වෙනවා. මේන් අදහස් වන්නේ අපගේ කොටස් වෙළඳපොලේ ගනුදෙනු කරන ආයෝජකයන්ට අප තැරැව්කාර ණය පිරිමැනීම පුළුල් කරගත හැකි බවයි. එයට අමතරව රුපියල් මිලියන 300ක ප්‍රමාණයක් කැපිටල් අලයන්ස් හෝල්ඩින්ග්ස් ආයතනයෙහි ආයෝජන සංචිතයක් ගොඩනැගීම සඳහා යෙදවෙනවා. මේ විදිහට මේ ආයෝජනයන් යොදාගෙන ආයෝජනය වපසරිය නියමිත කාලවලවලදී ව්‍යාප්ත කරමින් මෙය ඉහළ ROE නැත්නම් Return on Investment ඇති වත්කම්වල ආයෝජනය කිරීමට හැකි වෙනවා. අවසාන වශයෙන් රුපියල් මිලියන 150ක මුදලක් ඩිජිටල් ඉනොවේෂන්, ඩිජිටයිසේෂන් නැත්නම් ඩිජිටල් නවෝත්පාදනය සඳහා යොදා ගැනීමට බලාපොරොත්තු වෙනවා. මෙයින් විශාල ලෙස මිනිස් පිරිවැයක් භාවිතා නොකර දැනට අප ලබා දෙන සේවාවන් සංවර්ධනය කර ඔබ වෙත ඔබගේ ආයෝජනයන් වෙත පහසුවෙන් ප්‍රවේශ වන්නට එය හසුරුවන්නට හැකි වෙන ලෙස සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි දැන් කැපිටල් අලයන්ස් ආයතනය පිළිබඳව සැලකිය යුතු ප්‍රධාන කරුණු කිහිපයක් දෙස අවධානය යොමු කරමු. කැපිටල් අලයන්ස් කියන්නේ ආයෝජකයන්ට ආයෝජන ආරම්භයේ සිට තම ආයෝජන අරමුණු සපුරාලන තෙක්ම එකම තැනකින් පහසු කාර්යක්ෂම හා සම්පූර්ණ සේවාවක් අත්විඳීමට හැකි ලෙස ස්ථාපනය කර ඇති සම්පූර්ණ ලෙස ක්‍රියාත්මක වන ආයෝජන බැංකුවක්. ප්‍රධාන ලෙස ක්‍රියාත්මක වන අනුබද්ධිත ආයතන 4ක් තියෙනවා. කැල් ට්‍රෙෂරීස්, කැල් සෙකියුරිටීස්, කැල් ඉන්වෙස්ට්මන්ට්ස් සහ කැල් පාර්ට්නර්ස්. ඉතින් මේ පහසුකමත් එක්ක දැනට අපත් සමග ගනුදෙනු කරන ආයෝජකයින් එක් ආයෝජනයකින් නොනැවති මේ සියලු සේවාවන් එකම තැනකින් සපුරා ගැනීමට ඇති අරමුණ සාක්ෂාත් කරගෙන තියෙනවා. දෙවනුව කැපිටල් අලයන්ස් ආයතනය වසර 25ක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වී සිටි කාලය තුළ ඉතාමත් සාර්ථක ව්‍යාපෘත ආකෘතියක් ගොඩනගාගෙන මේ වන විට එය බංග්ලාදේශයේ ස්ථාපිත කර කලාපීයවද ව්‍යාප්ත වෙලා තියෙනවා. ඉතින් ඉදිරියේදී ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළ වෙත ගමන් කරන්නටත් දැනට අඩිතාලම සකස් කරමින් සිටිනවා. දෙවනුව විශාල ලෙස මිනිස් පෙරවැයක් භාවිතා නොකර මූල්‍ය ආයෝජන වෙළඳපොළට ප්‍රවේශ වීමේ සේවාවන් සංවර්ධනය කර ඔබ වෙතට ඔබ ආයෝජනයන් පහසුවෙන් ප්‍රවේශ වන්නට හසුරුවන්නට හැකි වෙන ලෙස ඩිජිටල් පහසුකම් දැනටත් අපි ඔබ වෙත රැගෙන විත් තිබෙනවා. ඉතින් ඉදිරියේදී මේ පහසුකම් තවත් නව්‍යකරණයන් සමග ඔබට ආයෝජනයන්හි පහසු මාර්ග හඳුන්වා දීමට අපි බලාපොරොත්තු වෙනවා. අවසාන ලෙස සහ මූලික නිකුතුවකදී ප්‍රධාන ලෙස සැලකිය යුතු කාරණාවක් තමයි සමාගමේ තක්සේරුව. ඉතින් කැපිටල් අලයන්ස් ආයතනය 2024 සැප්තැම්බර් 30 වන දින විට ඩෙලොයිට් විසින් කරන ස්වාධීන ඇගීමකින් සමාගමේ වටිනාකම රුපියල් බිලියන 24කට ආසන්න බව තහවුරු වෙලා තියෙනවා. ඉතින් අපි ඔබට මේ රැගෙන තොරතුරු කැපිටල් අලයන්ස් ආයතනයේ මූලික නිකුතුවට මෙන්ම අප ආයතනයේ ඉදිරි දැක්ම පිළිබඳව ඔබ දැනුවත් කිරීමටයි. අප ආයතනයේ මූලික නිකුතුව මැයි මාස 8 වන දින විවෘත වෙනවා සහ ඒ පිළිබඳ බොහෝ තොරතුරු අප වෙබ් අඩවියෙන් මෙන්ම අප ආයතනයේ සමාජ මාධ්‍ය ජාලා තුළින්ද ඔබ වෙත රැගෙන අපි ඉදිරියට රැගෙන එන්න බලාපොරොත්තු වෙනවා.
නමුත් මේ සම්බන්ධයෙන් ඔබට යම්කිසි ගැටලුවක් ඇතොත් පහලින් කමෙන්ට් එකක් දාලා ඒව අප වෙත යොමු කරන ලෙස අපි ඉල්ලා සිටිනවා.